සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාභීවල සියලුම දෙනාම තවත් අස්සසුම තොරතුරකට. ඉතින් ඔන්න අදත් ඔයාලට අස්සසුම සම්බන්ධයෙන් නවතම තොරතුරක් තමයි අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න ගොඩක් දෙනෙක් අහලා තිබ්බා මාර්තු මාසයේ දීමනාව වැටෙන දිනය පිළිබඳව දැනුවත් කරන්න කියලා. ඉතින් ඔන්න මාර්තු මාසයේ දීමනාව ගන්න පුළුවන් දිනය පිළිබඳව සහ සිස්ටම් එකට වැටෙන දිනය පිළිබඳව සහ බැංකු ගෙනුම් වලට වැටෙන දිනය පිළිබඳව අද වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා. ඉතින් නාලිකාවට අලුත් කෙනෙක් නම් මෙන්න මේ වගේ අස්සසුම නවතම තොරතුරු එසැනින් බලාගන්න හැමදාම මෙන්න මේ වගේ අස්සසුම තොරතුරු බලන්න අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න පුළුවන් ඔයාට. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ අපේ නාලිකාව subscribe කරලා අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න. ඒකට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක පල්ලෙහා පේන subscribe කියන බටන් එක ක්ලික් කරලා ඊට එහා පැත්තේ මතුවෙන bell icon එක ටච් කරලා එකතු වෙලා ඉන්න අපේ නාලිකාවත් එක්ක දිගටම මෙන්න මේ වගේ අස්සසුම නවතම තොරතුරු එසැනින් බලා ගැනීම සඳහා. ඉතින් ඔන්න අදත් සත්‍ය තොරතුරු තමයි අරගෙන අවිල්ලා තියෙන්නේ. මම ජනවාරි පෙබරවාරි ඒ වගේම දෙසැම්බර් සැප්තැම්බර් මාසවලත් අරගෙන ආවේ සත්‍ය තොරතුරු තමයි. ඉතින් තොරතුරු හොයලා තමයි අරගෙන එන්නේ. ඉතින් මුලින්ම කියනවා මම අස්සසුම ප්‍රතිලාභී මණ්ඩලයේ වැඩ කරන කවුරුත් නෙමෙයි. එහෙම නිලධාරියෙකුත් නෙමෙයි. ඉතින් මම මේ තොරතුරු අරගෙන එන්නේ සෝෂල් මීඩියා වලින් හොයලා ඔයාලට මේ තොරතුරු වටන තොරතුරු හින්දා තමයි. ඉතින් ඔන්න මාර්තු මාසයේ දීමනාව සිස්ටම් එකට 5 6 7 8 මෙන්න මේ යන දින තුල ඇතුළට වැටෙනවා සිස්ටම් එකට. ඉතින් ඔයාලා දන්නවා ඇති සිස්ටම් එක කියන්නේ ආස්සසුම වෙබ්සයිට් එක. ඉතින් සිස්ටම් එකට වැටුණාට ඔයාලට මුදල් අතර ගැනීමේ හැකියාවක් නැහැ. මොකද කියනවා සිස්ටම් එකේ මුදල් බැංකු ගණන් වලට වැටෙන්න ඕන. ඉතින් බැංකුවට වැටෙන දිනේ පිළිබඳවත් මම ඔයාලව දැනුවත් කරන්නම්. ඉතින් ඔන්න අද අරගෙන ආවේ සිස්ටම් එකට වැටෙන දිනේ පිළිබඳව. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලගේ අස්සසුම සම්බන්ධයෙන් සියලුම ගැටලු ප්‍රශ්න පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකකින් කමෙන්ට් දාලා අපෙන් අහන්න. ඉතින් ඉදිරි වීඩියෝස් වලදී මම ඔයාලව ඒවත් දැනුවත් කරන්නම්. අනිවාර්යයෙන්ම නාලිකාව subscribe කරලා දිගටම එකතුලා ඉන්න. මේ වීඩියෝ එක පුළුවන් තරම් ඔයාලගේ අස්සසුම යාළුවන්ට share කරන්න. එහෙනම් ඉතින් අපි තවත් තොරතුරකින් හමුනතුරු ඔයගොල්ලන්ට සුබ දවසක්.